මුළු දකුණු පළාතම බීතියට පත් කරමින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය අභියස සිදු කළ ද්විත්ව ඝාතනයේ උණුසුම තවමත් පහව ගොස් නැත. එම සිදුවීමත් සමග කරලියට පැමිණි දෙහිගෙදර පවුල ගැනද මේ වන විට රටේ නොයෙකුත් කතා බහ ඇතිව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් පහක් එම ඝාතනය සිදු කළ වෙඩික්කරුවන් සොයා මුළු රටම පීරමින් සිටින අතර ඔවුන්ට රටින් පලා යාමට හැකි බවට සැක කරන සෑම මාර්ගයක්ම මේ වන විට අහුරා ඇති බවද පොලිසිය කියයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයන් අතර තුවක්කුකරුවන්ට නවාතැන් දුන් සහ තුවක්කුකරුවන් ප්‍රවාහනය කළ අය සහ වෙඩිතැබීම සඳහා ආධාර අනුබල දුන් අයද සිටිති. මෙම වෙඩිතැබීම සිදුව දැනට දින 9ක් ගෙවී ගොසිනි. ප්‍රහාරය මෙහෙවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවත් එය දෙහිගෙදර පවුලේ දෙහිබාලේ මල්ලි විසින් සැලසුම් කර ඇති බවත් කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබේ. දෙවිනුවර ප්‍රදේශයේ පවුල් දෙකක් අතර ඇතිව තිබූ මෙම ආරවුල නිසා මිනිස් ඝාතන ඇතුළු වෙඩිතැබීම් කිහිපයක්ම මේ වන විට සිදුව තිබේ. එහි ආසන්නම සිදුවීම ඉකුත් 21 වනදා අලුයම දෙවිනුවර දේවාලය අසරින් වාර්තා වූ අතර ඉන් ඝාතනයට ලක් වූ දෙදෙනාගේ එක් අයෙකු පමණක් තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී තිබූ බවත් විමර්ශනවලදී හෙළිව තිබේ. මෙම ගැටුමේ ආරම්භය සනිටුහන් වන්නේ 2005 වසරේදී බව කියයි. ධනුෂ්ක හෙවත් බන්ටි කපා කොටා මරා දැමීමත් සමග එම ඝාතන දෙහිගෙදර පවුල වෙත බැර වූ බව වාර්තා මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ඊට සම්බන්ධ දෙහිගෙදර පාර්ශවයෙන් සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර නඩු විගණනයක්ද පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ට මරණ දඬුවමද හිමිව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ධනුෂ්ක ඝාතනයේ ප්‍රතිඵලයක් ලෙස 2006 තුන්වෙනි මාසේ 5 වෙනි දින දෙහිගෙදර පවුලේ ප්‍රධානියෙකු වූ දෙහිබාලේ හෙවත් උපනන්ද නැමැත්තා වෙඩිතවා මරා දමනු ලැබූ අතර ඒ වන විට ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමලාට වයස අවුරුදු 9කි. පසු කාලෙක දෙහිබාලේ මල්ලි ලෙසින් ප්‍රසිද්ධ වන්නේ එම පුතා බව කියවේ. දෙහිබාලේ සහෝදර සහෝදරියන් 6 දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා වන අතර දීවර රැකියාවේ නිරත වෙමින් සිටියහු මැරුන් කෑමත් සමග ඔහුගේ දරුවන් සිය පියාගේ මුහුදු රස්සාව සියයට ගනිමින් එම කටයුතු වල නියැලී ඇත. දෙවිනුවර බොහෝ පිරිස් ජීවත් වනුයේ මුහුදු රස්සාවෙනි. ඉන් කිහිප දෙනෙකු සතුව බෝට්ටු තිබේ. වසර ගණනාවකට පෙර මෙම බෝට්ටු මසුම් ප්‍රවාහනය සඳහා යොදාගත්තද පසු කාලෙක එම බෝට්ටු ආධාර කරගෙන මද්ද්‍රව්‍ය තොග දකුණු මුහුදු තීරයට ගෙනීමේ කටයුත්තක්ද සිදු වුණි. මුලින් මෙම බෝට්ටු හිමිකරුවන් සහ ඔවුන්ගේ ගෝලබාලීන් මද්ද්‍රව්‍ය ප්‍රවාහනයට විරුද්ධ වූද ලැබෙන අතිවිශාල මුදල් ප්‍රමාණයන් නිසා එම පිරිස්ද පසු කාලෙක ඊට සහාය ලබා දී තිබේ. දෙහිගෙදර සහ අනෙක් පාර්ශවය අතර ඇති වූ ආරවුල් මත මිනිස් ඝාතන සහ වෙඩිතැබීම් සිදුවීමත් මද්ද්‍රව්‍ය ජාවාරමත් නිසා තරුණ වියටපත් දෙහිබාලේ මල්ලි මීට වසර 5කට පමණ පෙර ඩුබායි රාජ්‍යයට පැන ගොස් එරට සිට මෙම දීවර කටයුතු සිදු කර තිබේ. එවකට ප්‍රබල මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙවිනුවර තමිල්ට අයත් කුඩු කිලෝ 300ක් බෝට්ටු මගින් ප්‍රවාහනය කිරීම දෙහිබාලේ මල්ලිගේ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු වෙත ලබා දීමෙන් පසුව එම කුඩු කිලෝ 300ට සිදු වූ දේ සොයා ගැනීමට නොහැකි වීම තමිල්ගේ හොඳ හිත පළුදු වීමට හේතුව වී තිබේ. වාර්තා වන අන්දමට එම කුඩු කිලෝ 300 ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් 6 දෙනා මේ වනතුරුත් ආගියතක් නැති බව කියවේ. කාලයාගේ ඇවෑමෙන් දෙහිබාලේ මල්ලි සහ ඔහුගේ පාර්ශවය දෙවිනුවර ප්‍රදේශයේ අතමිට සරුවන් වූ අතර කල්යාමේදී මෙම පවුල ප්‍රදේශයේ බලවත් පවුලක් බවටද පත් වුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙහි පවුලට අභියෝග කරන ගරුසරු නොදක්වන අය දඩයම් කෙරුණු අතර පසු කාලීනව දෙවිනුවර අනසක පැතිරී ගියේ ඔවුන්ගේ මිල මුදල් එහා මෙහා සංසරණය වීමත් සමගිනි. පොලිසියේ මෙන්ම ඇතැම් දේශපාලඥයන්ගේ සහායද දෙහිගෙදර පවුලට හොඳින් ලැබුණු අතර ඔවුන්ගේ පවුලට එරෙහිව කටමැත දොරවන කිසිවෙකු ඉදිරිපත් නොවුනි. මෙම චෝදනා දෙහිගෙදර පවුලේ ඥාතීන් ප්‍රතික්ෂේප කළද දෙවිනුවර බොහෝ පිරිස් එවන් කතා ගැන අවබෝධයක් ඇතිව ජීවත් වන බව කියති. ඉකුත් 21 වෙනිදා අලුයම යුමේෂ් නදීසාන් ඝාතනය වන්නේද දෙහිබාලේ මල්ලි සහ ඔහුගේ පාර්ශවයේ ගණන් නොගෙන ඔවුන්ට ගරුසරු නොදැක්වීම මත බවද කියවේ. යුමේෂ්ගේ පියාට අයත් එක් දින බෝට්ටුවෙන් දීවර කටයුතු වල යෙදීමෙන් මුදල් උපයා ගත්තද පසු කාලීනව ඔහු හෙරොයින් සමග මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන යුමේෂ් මාස 3කට පසු අප මත නිදහස්ව පැමිණ ඇත. එලෙස පැමිණි ඔහු සහ ඔහුගේ පාර්ශවයන් එම සිදුවීම සම්බන්ධයෙන් දෙහිබාලේ මල්ලියට චෝදනා එල්ල කර තිබුණි. බාලේ මල්ලිගේ සොහොයුරෙකුට කළ පහර දීමක් හේතුවෙන් යුමේෂ් මෙලෙස කුඩු සමග නාකොටික් නිලධාරීන්
අධිකාරීන්ට කොටු කර දුන් බවට චෝදනා එල්ල වූ අතර ඉන් අනතුරුව යුමේෂ් ඝාතනය කිරීමටද පිරිසක් කිහිප වතාවක්ම උත්සාහගෙන තිබූ බව වාර්තා වේ. ඒ සඳහා යතුරුපැදියක් මෙන්ම මෝටර් රථයක්ද ලකලහැත්ති කර තිබූ බවත් එවකට කියවුණි. එමෙන්ම යුමේෂ්ගේ පියාද සිය පුතාට ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණි. දෙහිබාලේ මල්ලි පාර්ශවය සහ යුමේෂ් අතර ඇතිව තිබූ මෙම ආරවුල් නිසා යුමේෂ්ට මරණ තර්ජන පවා එල්ල වුවද යුමේෂ්ද ඔවුන්ට සිය Facebook ගිණුම හරහා ඊට ප්‍රතිචාර දක්වා තිබුණි. මෙම ආරවුල තවත් උස්සන්න වනුයේ එවන් හේතු සමගිනි. මේ අතර යුමේෂ්ගේ ඥාතියෙකුද අයිස් මද්‍රව්‍ය තොගයක් සමග ඉන්දියා ආරක්ෂක වෙරළ බටයන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර බෝට්ටුවේ ස්කීප ලෙස කටයුතු කර ඇත්තේ එම ඥාතියා බව සැකකෙරේ. යුමේෂ් අයිස් මද්‍රව්‍ය සමග කොටු වීමත් ඔහුගේ ඥාතියා හෙරොයින් ප්‍රවාහනයට සම්බන්ධ වීමත් සමග එම පාර්ශවය සහ දෙහිබාලේ මල්ලි පාර්ශවය අතර කුඩු ගැටුම්ද උග්‍ර වී තිබේ. යුමේෂ්ට මරණ තර්ජන එල්ලවීමට එයද බලපෑ ඇතැයි කියති. යුමේෂ්ට එල්ලවන මරණ තර්ජන සම්බන්ධයෙන් පොලිසිය ඔහු දැනුවත් කර ජීවිත ආරක්ෂාව ගැන උපදෙස් ලබා දුන්නද යුමේෂ් එම අවවාද එතරම් තැකීමකට ගෙන නැති බව කියයි. කෙසේ වෙතත් බාලේ මල්ලි පාර්ශවයෙන් ඥාතීහු මෙම ජීවිත තර්ජන එල්ල කිරීම ප්‍රතික්ෂේප කරති. ඒත් විමර්ශන නිලධාරීන් පවසන්නේ දෙහිබාලේ මල්ලිගේ පාර්ශවයෙන් ඩුබායි සිට දුරකථන මාර්ග හරහා යුමේෂ්ට මරණ තර්ජන එල්ල වූ බවය. උඹට පුළුවන් නම් දෙහිගෙදර එකෙක්ට අත තියලා බලපන්. උඹට ගහන්නේ සවලෙන් කෑලි එකතු කරන්න. යුමේෂ්ගේ ජංගම දුරකථනයට ඩුබායි සිට ලැබී තිබූ එක් මරණ තර්ජනයකින් එසේ කියවුණි. කෙසේ වෙතත් මේ වන විට යුමේෂ් සහ පසිඳු තාරක වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් විමර්ශන වලින් අනාවරණය වනුයේ යුමේෂ් සහ දෙහිබාලේ මල්ලි අතර ඇති වී තිබෙන කුඩු ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස යුමේෂ් මෙලෙස වෙඩි තබා මරා දැමූ බවකි. එමෙන්ම දෙවිනුවර ප්‍රදේශයේ ආධිපත්‍ය දෙහිගෙදර පවුල වෙතම නතු කර ගැනීම සඳහා මෙම ditth ඝාතනය ඩුබායිහි සිට මෙහෙය වූ බවද පොලිසිය සැක කරයි. යුමේෂ් නාහෙට අහන්නෙකු නොවීමත් එසේම මත්කුඩු ජාවාරම ඔහුගේ පාර්ශවය අතින් ඉවත් කරලීමත් සඳහා දෙහිබාලේ මල්ලි මෙම ප්‍රහාරය සැලසුම් කර ඇතැයි කියති. කෙසේ වෙතත් දැනට සිදු කරන විමර්ශන වලින් අනාවරණය වන්නේ යුමේෂ් සමග වෙඩිකා මැරුණු පසිඳු තාරක මෙවන් අපරාධවලට හෝ මද්‍රව්‍ය ජාවාරම් වලට කිසිදු සම්බන්ධයක් නැති ප්‍රදේශයේ අහිංසක තරුණයෙක් බවය. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු විදේශගත වී වැඩිපුර අධ්‍යාපනයද ලැබූ අයෙකි. ඔහුගේ අකල් වියෝව සහ නිකරුණය ඔහු ඝාතනය කිරීම හේතුවෙන් මුළු දෙවිනුවරම කම්පාවට පත්ව සිටි. ඔහුගේ මරණය ගැන එම ප්‍රදේශයේ ජීවත් වන බොහෝ දෙනෙකු කතා කරන්නේ හද තුලින් එන දැඩි වේදනාවක්ද සමගිනි. ටික දවසක් ඉඳලා එයා යාළුවෝ ඇසුරු කළාට එයාට ජීවිතයට තර්ජනයක් යයි කියලා එයා දැනගෙන හිටියේ නැහැ. එයා නොදැනුවත්කමට තමයි එදා බයික් එකේ නැගලා ආවේ. එයා නොදන්නා දෙයකට එයාව අඳුරන්නේ නැතිව එයාට වෙඩි තබා තිබුණා කියලා තමයි අපි දන්නේ. මගේ මල්ලිගේ බොඩි එකේ ගන් ෂොට් තිබුණා. පිටිපස්සෙන් වැදිච්ච එක වම් මැහැ ගලවගෙන බිමට වැටෙන්න. එයාගේ කන් දෙකේ ලස්සන කරාබු දෙකක් තිබුණා. ඒකත් කඩාගෙනම ඇහැක් ගලවගෙන බිමට වැටෙන්න තරමට වෙඩි වැදිලා තිබුණා. ඒකෙන් තමයි එයා නැති වෙන්නේ. ඇඟේ තිබුණා වෙඩි උණ්ඩ 17ක් 18ක් වගේ. උරබාහුව කැඩලා තිබුණා. ඉනට එකක් වැදිලා තිබුණා. වෙඩි පහර වලින් මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්. වම් මැහැත් එක්ක සම්පූර්ණයෙන්ම මුණත් වම් පැත්ත කනේ ඉඳලා එයාට නැති වෙලා තියෙනවා. ඒ ෂොට් වලින් ඔලුවට වෙඩි 8ක් 9ක් වගේ වැදලා තියෙනවා. ඒක නිසා එයාගේ මුහුණ විකෘති වෙලා. අපිට පුළුවන් උපරිම උත්සාහ කරලා ලොකු වියදමක් කරලා ගොඩක් උත්සාහ ගත්තා එයාව හිටපු විදිහටම හදන්න. එයා කැමති නැහැ කැතට ඉන්න. මුද්‍රා තියලා එයාව ගේන්න අපි කැමති උනේ නැහැ. ඒක නිසා අපි උපරිමයෙන් වියදම් කරලා එයාගේ මුහුණ හැදුවා. ලක්ෂ 10කට වැඩිය ගිහිල්ලා තියෙනවා එයාගේ මුහුණ හදන්න. වම් මැහැ සම්පූර්ණයෙන්ම වියඳ වැටලා තිබුණේ. වම් මැහැ අපි ඇහිඳලා දුන්නේ. ඒත් අන්තිම මොහොතේ එයාගේ මුහුණ හරියට දකින්නවත් බැරි වුණා. පසිඳුගේ සොහොයුරියගේ විලාපය එයාවට තවමත් දෝංකාර දෙමින් තිබේ. ඇගේ ලතෝනියෙන් කාගේත් නිතට කඳුළු ගලා එන්නට වුණි. එය ඒ තරම්ම සංවේදී මොහොතක් වුණි. ඔහුගේ අප්‍රාණික වූ සිරුර දෙස බලමින් පසිඳුගේ ඥාතීන් එලෙස හඬා වැළපුණද මුහුදු රස්සාවට ගිය පසිඳුගේ පියා තම පුතාට මෙවන් ඉරණමක් අත්වැති බව නොදැන සිටි බව කියවේ. පසිඳු මෙලෙස වෙඩි තබා මරා දැමීම ගැන මුළු දෙවිනුවර ජනතාවම කම්පා වී සිටින අයුරු දක්නට ලැබුණි. යුමේෂ් සහ පසිඳු වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුවන්ද විමර්ශන නිලධාරීන් මේ වන විට හඳුනාගෙන තිබේ. ඉන් එක් තුවක්කුකරුවෙකු යුමේෂ් වෙඩි තබා මරා දැමීමෙන් පසු ඒ බව දුරකථනයෙන් සිය බිරියට පවසා තිබේ. ඒ අනුව ඇයද යුමේෂ්ගේ ඝාතනය ගැන හොඳින් දැන සිටි තැනැත්තියක් වන අතර එය අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී වැදගත් හෝඩුවාවන් රැසක්ද අනාවරණය කරගෙන තිබේ. මෙම තරුණයන් දෙදෙනා
දෙදෙනා ඝාතනය වන්නේ දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ පැවති මිතුරෙකුගේ උපන්දින සාදයකට ගොස් ආපසු නිවෙස් බලා පැමිණෙමින් සිටියදීය. ඒ බව ඝාතනය මෙහි වූ ඩුබායි රාජ්‍යයේ පාර්ශවය හොඳින් දැනගෙන තිබේ. තුවාක්කුකරුවන් සූදානම් වන්නේ ඒ බව හොඳින් දැනගැනීමෙන් අනතුරුවය. වෙඩි තැබීම සඳහා තුවාක්කුකරුවන් පැමිණෙන කුඩා වෑන්රිය තරුණයන් දෙදෙනා උපන්දින සාදයට එක්ව සිටි නිවෙස ආසන්නයේ පැය කිහිපයක්ම රඳවාගෙන සිට තිබේ. උපන්දින සාදය නිමවි යුමේෂ් නිවසට යෑම සඳහා සිය යතුරුපැදියේ නැගීමත් සමග යුමේෂ් දැන් බයිකයකට නැග්ගායයි කියමින් තුවාක්කුකරුවන්ට ඇමතුමක් ලබා දෙන්නේද යුමේෂ්ගේ මෙන්ම ප්‍රහාරය එල්ල කළ පාර්ශවයේ මිතුරෙකු විසින් බව කියවේ. යුමේෂ්ගේ යතුරුපැදිය පණ ගැන්වීමත් සමග පසින්දු තාරකද යුමේෂ්ගේ යතුරුපැදියට නැග ඇත්තේ ඔහුද යුමේෂ්ගේ නිවසට නුදුරින් නිවසක පදිංචිව සිටින හේිනි. ඒ සමගම ඔවුන් පසුපස ලුහු බැඳ පැමිණි වෑන්රිය ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ අසරදී යුමේෂ් ගමන්ගත් යතුරුපැදියේ හප්පා එය පෙරලී වැටුණු පසු දෙවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ පොලිසිය මියගිය අයගේ ඥාතීන්ගෙන් ලබාගත් ප්‍රකාශ සහ ඔවුන්ගේ ජංගම දුරකථන නිරීක්ෂණය කිරීමේදී අනාවරණය කරගත්තේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය යුමේෂ් බවකි. ඒ අනුව ක්‍රියාත්මක වන නිලධාරීන් ඔහුට තර්ජනය එල්ල වූ පාර්ශවයේ පුද්ගලයෙකු සහ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු පැය 24ක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කොට ලබා ගන්නා රැඳවුම් නියෝග මත කෙරුණු ප්‍රශ්න කිරීමෙන් පසු යුමේෂ් සහ පසිඳු ඝාතනයේ සුළමුල බොහෝමයක් අනාවරණය වූ අතර ප්‍රධාන තුවක්කුකරු හඳුනාගන්නේද ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් බව වාර්තා වේ. මේ වන විට එම තුවක්කුකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන්ට ගුවන්තොටුපළෙන් පිට යාමට නොහැකි වනසේ ගුවන් ගමන් තහනමක්ද ලබාගෙන තිබේ. ඒ අතර විමර්ශන නිලධාරීන්ගේ සැකය වී තිබෙන්නේ ඔවුන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලා යාමට ඉඩකඩ ඇති බවයි. ඒ සම්බන්ධයෙන්ද සෙසු ආරක්ෂකාංශ දැනුවත් කර තිබේ. වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණි වෑන් රථයේ එක්තරා දුරකථන සමාගමක ස්ටිකරයක් අලවා තිබූ අතර ඒ සම්බන්ධයෙන් එම සමාගමේ සේවය කරන පුද්ගලයන්ගෙන්ද ප්‍රශ්න කර තිබේ. කෙසේ වෙතත් අංක තහඩු වෙනස් කරන ලද මොටෝරියක්ද විමර්ශන නිලධාරීන් විසින් ගන්දර පොලිස් වසමේ පාළු ප්‍රදේශයක තිබී සොයාගෙන තිබුණි. පොලිසිය සැක කළේ එම රථයද වෙඩි තැබීම සඳහා උපයෝගී කරගන්නට ඇති බවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබුණි. මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා මාතර කොට්ටාස අපරාධ විමර්ශනාංශයට තවත් තොරතුරක් ලැබුණි. ඒ දෙවිනුවර ditth ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පලා යාම සඳහා මීගම ප්‍රදේශය හරහා ගමන් කරන බවය. ලද තොරතුර ඉවත නොදෙමු නිලධාරීන් මීගමුවට ගොස් එම සැක සහිත පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔවුන් සිව් දෙනාම දෙවිනුවර ditth ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් බවයි. ඉන් එක් පුද්ගලයෙකු තුවක්කුකරුවන් ප්‍රහාණය කිරීම සඳහා එක් වූ අයකි. වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු තුවක්කුකරුවන් පැමිණි වෑන්රිය වරාය මාර්ගය අසල ගිනි තබා විනාශ කිරීමටද එම පුද්ගලයා සම්බන්ධ වී ඇති අතර පසුව තුවක්කුකරුවන් මෝටර් රියෙන් රැගෙන ගොස් ඇත්තේද එම පුද්ගලයා බව කියයි. ඔහු රථයේ රියදුරා ලෙස කටයුතු කරමින් තුවක්කුකරුවන් එම රථයෙන් නන්වාගෙන ප්‍රධාන මාර්ගයට පැමිණ ඔවුන් බස්රියකට ගොඩනංවා ඇති බවත් ඉන් පසුව එම රථය පාළු ප්‍රදේශයක අතහැර දමා ඇති බවත් ගන්දර පොලිසිය විසින් පසුව සොයාගත් රථය එය බවත් විමර්ශන නිලධාරීහු පවසති. ඔවුන් සිව් දෙනාද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි. කෙසේ වෙතත් එම පාර්ශව දෙක එකිනෙකාට චෝදනා කරමින් සිදු කරන අපරාධ ඔවුනොවුන්ගේ ගිණුම් වලට බැර කළද තවත් කොයි මොහොතක තවත් මිනිස් ඝාතනයක් හෝ වෙඩි තැබීමක් සිදුවනු ඇතැයි යන සැකයද ඔවුන් අතර නැත්තේ නොවේ. පොල්ගෝනි ආරවුලක් හෝ කාවඩි ආරවුලක් මෙම ගැටුම් වලට මූලික හේතුව බවට රාවය පැතිරුණද විමර්ශන නිලධාරීන් සැක කරන්නේ මෙම ආරවුල යට කුඩු ආරවුලක්ද ඇති බවය. දෙවිනුවර ප්‍රදේශයේ සහ ඒ අවට අනසක තම පාර්ශවය වෙත නතු කර ගැනීමද මෙම පාර්ශවවල බලාපොරොත්තුව බව කියති. 2025 වසරේ ගත වූ කාලය තුල පමණක් මෙවන් වෙඩි තැබීම් 27ක් වාර්තා වී ඇති අතර ඉන් ජීවිත 22ක් අහිමි වී තිබේ. පොදුවේ ගත් කල මෙය ඉතා නරක තත්වයකි. මෙමගින් රටේ ප්‍රතිරූපයට සිදුවන හානියද සුළුපටු නොවේ. එම නිසා ලේට ලේ ගැනීමේ අරමුණෙන් සිදු කෙරෙන මෙම මරා ගැනීම හැකියක්මනින් අතර කළ යුතුව තිබේ. එසේ නොවුනහොත් රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුලද බරපතල ලෙස කඩා වැටීමට ඉඩ ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් සහ මාතර තංගල්ල කොට්ටාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන සිදු කෙරේ.